ලුවනේ අපි අද අපේ අම්මාගේ රසකුස්සිය YouTube නාලිකාව තුළින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එකම ආහාරය වගේම පෝෂක ගුණය වගේම බෙහෙතක් හැටියට අපි දැකලා තියෙන සමාජයේ පාවිච්චි වෙන සමාජයේ දැකලා තියෙන බෙහෙතක් හැටියට ඖෂධීය ගුණයක් තියෙන කතුරුමුරුංගා මල් සම්බන්ධවයි. අපි අද විශේෂයෙන්ම පිළියෙල කරන්න යන්නේ කවුරුවත් නොහිතන දෙයක් නොහිතන පැත්තක් කතුරුමුරුංග මල් වලින් ඔම්ලට් එකක් පිළියෙල කරගන්නයි අපි යාළුවනේ අද සූදානම් වෙන්නේ. ඉතින් අපි අද කතුරුමුරුංග මල් ටික ඉස්සෙල්ලාම කඩාගෙන ඉඳිමු. කතුරුමුරුංග මල් කඩාගෙන ඉතුරු වැඩ ටික කරන අතරතුර අපි කතුරුමුරුංග මල් කොහොමද අපිට හොඳ පැත්තට බලපාන්නේ කොහොමද අපේ ශරීරයට ඉෆෙක්ට් වෙන්නේ ඒ ගැන ඉදිරියට අපි කතා කරමු. යාළුවනේ අපි දැන් කඩාගත්ත කතුරුමුරුංග මල් ටික අපිට අවශ්‍ය විදිහට සුද්ධ කරගෙන ඉඳිමු. යාළුවනේ මෙතන අපි මේ කතුරුමුරුංග මල් සුද්ධ කරනවත් එක්කම අපිට අපේ අය දැනුවත් කරන්න අවශ්‍ය වෙනවා. අපේ යාළුවෝ දැනුවත් කරන්න උවමනා වෙනවා අපිට කතුරුමුරුංග මල් සුද්ධ කරන වෙලාවේදී අපි හොඳටම සැලකිල්ලෙන් බලන්න ඕන දෙයක් තමයි මෙන්න මේ මෙතන මේ මල් පියලි දෙක අතර මෙන්න මේ පියලි දෙක අතර සෑම වෙලාවෙම මේ පොඩි පණුවෙක් වර්ධනය වෙනවා. ඒක එන්නේ සාමාන්‍යයෙන් මල පරණ වෙනවත් එක්කම තමයි. ඒ නිසා ඒ අතර අපි මේ සුද්ධ කරද්දී ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට අමතරව මලේ ගොඩක් මල් වල මෙතන මෙතන කීලය කියලා අපි හඳුන්වන්නේ විද්‍යාත්මකව. අනේ කීලය තියෙන තැනත් පොඩි පණුවෙක් වර්ධනය වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. කතුරුමුරුංග මල් සුද්ධ කරනවා කියලා කියන්නේ වෙන දෙයක් නැහැ. මේ දෙපැත්තේ ওই ස්ථාන දෙකේ පණුව අයින් කරලා මේ කහපාට කුඩ අයින් කරාම අපි ඊට පස්සේ සෝදලා ගන්න පුළුවන්. යාළුවනේ අපි දැන් කඩාගත්ත කතුරුමුරුංග මල් ටික සෝද ගන්නයි අපි කරන්නේ. සුද්ධ කරන පිළිවෙල ගැන අපි කතා කරා. දැන් අපි සෝද ගන්න වැඩේ කරන්නේ. ඒ කියන්නේ මේක ගහේම හැදෙන දෙයක්, බිමට වැටෙන දෙයක් නෙමෙයි. කිසිම මේ වසක් විසක් එකතු වෙන්න ක්‍රමයක් නැහැ. අපිම කඩාගත්ත ගහෙන් කඩාගත්ත දේ. ඒකට යාළුවනේ සාමාන්‍යයෙන් අපි සෝදලා ඉවර වෙලා මෙන්න මෙහෙම හොඳටම මල් ටික මිරික ගන්න ඕනේ. එහෙම මිරික ගත්තේ නැත්නම් අපේ කරන්න යන වැඩේ අසාර්ථක වෙනවා. නිකම්ම වතුර උරන ගතියක් මේ කතුරුමුරුංග මල් වල තියෙනවා. ඒ නිසා මේ විදිහට අපි හොඳට වතුර ගතිය මිරිකලා ගන්න ඕනේ. එහෙම ගත්තාම මේක ජලයේ ප්‍රමාණය රැඳෙන ප්‍රමාණය වැඩි නිසා ඒ ගතිය අවම වෙනවා. එතකොට අපිට වැඩේ සාර්ථකව කරගන්න පුළුවන්. මේ විදිහ හොඳට මිරිකලා වතුර අහක් කරගන්න ඕනේ. එහෙම අයින් වෙන්නේ නැත්නම් අපි කරන්න යන වැඩේ සම්පූර්ණ වතුර වැඩි වුණාම අසාර්ථක වෙනවා. කතුරුමුරුංග මල් ටික සෝදගත්තා. දැන් අපි මේ වගේ සිහින් වන්න ලියා ගන්න ඕන. මේ වගේ සිහින් වෙන්න කතුරුමුරුංග මල් ටික ලියා ගත්තාම අපි ඔම්ලට් එක හදද්දී ඒ සංයෝග අපි එකතු කරන සෑම දෙයක්ම හොඳට එකතු වෙනවා. දැන් මේක ටිකක් කඩලා ගත්තොත් ගන්ට ගත්තොත් මේ විදිහේ සිහින් වෙන්න ලිව්වේ නැත්නම් මේකේ රසවත් බව අඩුයි. ඒ නිසා අපි මේක බොහොම සිහින් වෙන්න ලියා ගන්න ඕනේ. සිහින් වෙන්න ලියා ගත්තාම අපිට හැදෙන ඔම්ලට් එකේ හරි රසවත් බවක් තියෙනවා. ඊට අමතරව යාළුවනේ දැන් මෙතන අපි සිහින්ව ලියාගත්තා. නිලුණු ලියාගෙන තියෙනවා. අමෙන්ගුරු සිහින් වෙන්න ලියලා තියෙනවා. සුදුලුණු සිහින් වෙන්න අපි ලියාගෙන තියෙනවා. අමු මිරිස් ලියලා තියෙනවා. මොකද අමු මිරිස් වලින් තමයි අපි වැඩි සැර බවක් රස බවක් මේකේ තියෙන රස මේ ටිකක් සැර කටට සැර ගතියක් ගන්න අමු මිරිස් වලින් තමයි. මොකද අපි මේකට ගම්මිරිස් කුඩු එකතු කරවොත් ගම්මිරිස් වල පොඩි මේ කළු පාට ගතියක් එන නිසා ලස්සන කහ පාට බවක් නැති වෙන නිසා අපි මේ ඒකට ගම්මිරිස් කුඩු එකතු කරන්නේ නැහැ. එකතු කරන්නේ අමු මිරිස් තමයි. ඊට අමතරව අපි කරපිංච සිහින් වෙන ලියාගෙන තියෙනවා. මොකද අපේ YouTube channel එකේ අපේ එකම concept එක තමයි වසවිසෙන් තොර තෙල් ආහාර නැතුව නිරෝගීම කෑම වේලක් අපේ ශරීරයේ සෞඛ්‍යයට හිතකර වන විදිහට අපි හදා ගන්න ඕනේ. ඒකට අපි සම්පූර්ණයෙන්ම වැළකීලා තියෙනවා වැඩිපුර ලුණු ආහාර ගැනීම. එතනින් ගියාම තෙල් අඩංගු ආහාර ගැනීම. ඊට අමතරව එක්ස්ට්‍රා කොලෙස්ටරෝල් සහිත කිසිම ආහාරයක් අපේ ආහාරයට එකතු කරගන්නේ නැහැ කියන concept එක මතයි අපේ YouTube channel එක අපි කරන්නේ විශේෂයෙන්ම. ඉතින් ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මුළු ලංකාව පුරාම ලෝකෙ පුරාම සෑම කෙනෙක්ම නිරෝගීව ජීවත් විය යුතු කියන concept එක තමයි අපි අතර තියෙන්නේ. ඉතින් ඒ නිසාවෙන් තමයි අපි මේ සෑම වෙලාවෙම මේ දේ අගය කරන්නේ. ඉතින් ඒකට අපේ සියලු ලෝකවාසී සෑම දෙනාම එකතු කරගන්න අපේ බලාපොරොත්තු. හොඳයි යාළුවනේ දැන් අපි බිත්තර ටික ගහ ගන්න ඕනේ. බිත්තර ටික හොඳට බීට් කර ගන්න ඕනේ. බිත්තර ටික හොඳට බීට් වුණායින් පස්සේ තමයි මේකේ හොඳට පෝෂන් එක වැඩි වෙන්නේ. 3-5 විදියට එකතු කරනවා. අවශ්‍ය ප්‍රමාණයට රසය හැටියට ලුණු වතුර එකතු කරනවා. කහ කුඩු, අබ ඇට, කුරුඳු කුඩු, අබ කුඩු පොඩ්ඩක්, උළුහාල් කුඩු පොඩ්ඩක්. බැදලා කුඩු කරලා හරි ගස්ස ගත්තපු උළුහාල් කුඩු තියෙනවා. අබ කුඩු තියෙනවා, කහ කුඩු තියෙනවා.
කුරුඳු කුඩු තියෙනවා, අබ ඇට තියෙනවා. අබ ඇට අපි මිශ්‍ර කරන්නේ මේක ටිකක් ලස්සනක් වැඩි වෙන්න. අපේ හදන ආහාරයේ ප්‍රණීතවත් බව වැඩි වෙන්න. ටිකක් ලස්සනක් ගුඩයක් වගේම විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන එකකින් ටිකක් අමුතු ලස්සනක් අවම ආහාරයකට ප්‍රිය නිසා ඒ විදිහට අපි එකතු කරනවා. යාළුවනේ අපි මේ ආකාරයෙන් බිත්තර ටික කඩාගෙන බිත්තර ටික ගහගන්නයි සූදානම් වෙන්නේ. අපේ මේ ප්‍රමාණය හැටියට අපි බිත්තර 4ක් විතර දාන්න කියලා. මොකද ලොකු පෝෂන් එකක් තියෙන මෙතන. ඒ නිසා අපි බිත්තර 4ක් විතර මෙතන දාන්න කියලා බැලුවේ අපේ හදන ඔම්ලට් එකට. යාළුවනේ මේ විදිහට අපි බිත්තර ටික බීට් කරගමු. බීට් කරගන්න අතරතුර අපි පොඩ්ඩක් අපේ හැම දිනම දැනගන්න ඕන විශේෂ දෙයක් තමයි කතුරුමුරුංගා මල්වල මොලේ සෞඛ්‍ය හොඳ හැටි පවත්වාගෙන යන්න අපිට හිතකර විටමින් A සහ C අඩංගුයි කතුරුමුරුංගා මල්වල. ඒක අපි හැමෝම දැනගන්න ඕන දෙයක්. ඊට පස්සේ මේ විටමින් C සහ A මොලේ වර්ධනයට මොලේ සෞඛ්‍ය හොඳ හැටි පවත්වාගෙන යන්න උදව් උපකාර වුණාට පස්සේ අපිට මනෝබලය, චිත්ත ශක්තිය, මනෝබලය කියන එක ඉබේටම ඇති වෙනවා. හොඳ පියවි මතකයක් ඇති වෙනවා. මොලේ ක්‍රියාකාරීත්වය හොඳටම දියුණු වෙනවා, වර්ධනය වෙනවා. ඒ වගේම කතුරුමුරුංගා මල්වල තව විශේෂ ගුණය තමයි ඇන්ටිऑක්සයිඩ්, ඩිටොක්සිෆයින් කියන මූලද්‍රව්‍යයන් දෙක අඩංගු නිසා විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න, ඕනම ලෙඩ රෝගයකට ඔරොත්තු දීමේ ශක්තිය ඇති කරගන්න මේ මූලද්‍රව්‍යයන් දෙක බොහොම ඉවහල් වෙනවා. ඊට අමතරව කතුරුමුරුංගා මල් ආහාරයට ගැනීමෙන් ඕනම කෙනෙකුගේ මනස බොහොම සංසුන් වෙනවා. මනස බොහොම සංසුන් වෙනවා, හිත සංසුන් වෙනවා. සම පිරිසුදුව පවත්වාගෙන යාමට උදව් උපකාරී වෙනවා මේ කතුරුමුරුංගා මල්වල තියෙන විශේෂ ගුණය නිසා. මනුෂ්‍යගේ සමෙන් වැහිලා තියෙන්නේ මතු පිට ස්තරය සම, ඒ කියන්නේ කොලෙස්ටරය කියන එක සම හොඳට පවත්වාගෙන යන, නිරෝගීව පවත්වාගෙන යන්න උදව් උපකාරී වෙනවා මේ කතුරුමුරුංගා මල්වල තියෙන විශේෂ හැකියාව සහ ගුණය නිසා. ඇන්ටිऑක්සයිඩ් කියන මූලද්‍රව්‍ය අඩු වුණොත් අපේ ශරීරයේ පවත්වාගෙන යන අපහසු වෙනවා. සිරුරේ විජලන ගතිය ඇති වෙනවා, වියලෙන ගතිය ඇති වෙනවා. කැන්සර් ඇති වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් මේ ඇන්ටිऑක්සයිඩ් කියන විටමින් එක නැත්නම් මූලද්‍රව්‍ය අවම වුණොත්. ඊට පස්සේ සන්ධි වේදනාව, හෘද රෝග වගේ දේවල් වලට බොහොම ඉවහල් වීමේ ප්‍රතිශතය වැඩි මේ ඇන්ටිऑක්සයිඩ් කියන මූලද්‍රව්‍ය ශරීරයට එකතුනේ නැතිනම්. ඊට පස්සේ ඩිටොක්සිෆයින් කියන මූලද්‍රව්‍ය අඩු ඩිටොක්සිෆයින් කියන මූලද්‍රව්‍ය ගැන අපි කතා කරා. ඒකෙන් අපිට ඇතිවන ප්‍රතිලාභය තමයි, ඇතිවන වාසිය තමයි ශරීරයේ ප්‍රතිශක්තිකරණය හොඳට පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට යාළුවනේ අක්මාව, මුත්‍රාපිණ්ඩය, ලේ හරහා ශරීරයේ පිරිසුදු කරන ක්‍රියාවලියට එකතු වෙනවා මේ ඩිටොක්සිෆයින් කියන මූලද්‍රව්‍ය. ඩිටොක්සිෆයින් කියන මූලද්‍රව්‍ය ශරීරයේ අක්මාව ඒ වගේ කටයුතු වලට මුත්‍රා පද්ධතිය පිරිසුදු කරන කාර්යාවලියට එකතු වෙනවා. ඒක ශරීරයේ දීර්ඝ කාලීන වශයෙන් පවත්වාගෙන යන්න උදව් උපකාරී වෙනවා. ওই ටික තමයි විශේෂයෙන් මේ යාළුවනේ මේ කතුරුමුරුංගා මල් වල තියෙන විශේෂ ගුණය සහ යාළුවනේ අපි දැන් බිත්තර මේ ටික මිශ්‍ර කරනවා මේ ආකාරයට. බිත්තර මිශ්‍ර කරනවා, ලුණු මිශ්‍ර කරලා අපේ 3-5 ටික අපි එකතු කරමු. ලුණු අවශ්‍ය ප්‍රමාණයට අපි එකතු කරමු. අවශ්‍ය වුණොත් නැවත ලුණු එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ 3-5 ටික අපි එකතු කරමු. මේ විදිහට. අපේ අමුද්‍රව්‍යයන් ටික අමුමිඟුරු, සුදු ලුණු, කරපිංච, අමු මිරිස් මේ විදිහට එකතු කරමු. දැන් මේක හොඳටම අපි මිශ්‍ර කරමු. යාළුවනේ අපි දැන් මේ හදාගත්ත මිශ්‍රණය අපේ මේ හදන භාජනය හොඳට රත් වුණායින් පස්සේ අපි ඔම්ලට් එක දාගන්නවා. ඇති ප්‍රමාණයටම දානවා නම් එහෙමයි. නැත්නම් අපිට මේ ප්‍රමාණයට ඇති කියලා හිතනවා නම් අපි මේ ප්‍රමාණයට ඔම්ලට් එක දාගන්නවා. ඉතින් වටෙන් පොඩ ෆ්‍රේම් එක හරි ගස්සන්න ඕනේ. යාළුවනේ අපි දැන් මේ බිත්තර ඔම්ලට් එකේ නැත්නම් කතුරුමුරුංගා මල් ඔම්ලට් එකේ අවසාන අදියරට ඇවිල්ලා තියෙන්නේ. අපි ඔම්ලට් හැදුවා. දැන් ඔම්ලට් එක අපේ ආහාරය පිණිස සූදානම් කර ගන්නයි තියෙන්නේ. එතකොට යාළුවනේ අපි විශේෂයෙන්ම මෙතන හැමෝම දැනුවත් වෙන්න ඕන. හැමෝම එකාකාරීව මේ ගැන ඔළුවේ තියෙන්න ඕන, අවබෝධය තියෙන්න ඕන. ප්‍රධාන වශයෙන්ම මේ කතුරුමුරුංගා මල් වල තියෙන විශේෂ ගුණය නිසායි අපි මේ ඔම්ලට් එකක් විදිහට පාවිච්චි කරලා ශරීරයට ආහාරයක් විදිහට අතුල් කරගන්න උත්සාහ කරන්නේ.
ශරීරයට අස්ථි ශක්තිමත් වෙනවා. මේ කතුමුරුංගු මල් ආහාරයට ගැනීම අස්ථි ශක්තිමත් වෙනවා. කැල්සියම් අයන යකඩ අඩංගු ආහාරයක්. ඒ වගේම ඇට ශක්තිමත් වෙනවා. ලේ හැදෙන රතු රුධිරයන් නිෂ්පාදනය වෙනවා. ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා. ඕනම ලෙඩකට ඔලු දීමේ ශක්තිය අපිට තුළ ඇති වෙනවා. ඒක අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය භාවිතයේ ඉමියුන් සිස්ටම් හොඳ විදියට නැචරල් ආකාරයට නැවත බූස්ට් වෙනවා කියන එක තමයි අපි හඳුන්වන්නේ. ඉමියුන් සිස්ටම් හොඳ ආකාරයට නැචරල් බූස්ට් වෙන සිස්ටම් එකක් තමයි මේ අපේ කතුරුරුංගු මල් වල තියෙන විශේෂ ගුණය. ඊට පස්සේ අමතරව රුධිර පීඩනය පාලනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. රුධිර රෝග වැළැක්වීමේ හැකියාව තියෙනවා. ලේ පීඩනය සාමාන්‍ය තත්ත්වයට තබා ගැනීමේ හැකියාව උපකාරී වෙනවා. ඒ වගේ සෑහෙන අසාමාන්‍ය මේ මිනිස්සෙන්ට තමුන්ගේ ශරීරයේ නිරෝගීව පවත්වාගෙන යාමට උපකාර වන ආහාරයක්. ඉතින් මේ දේ හැමෝම ඒකාකාරීව මොන හරි විදිහකට කතුරුරුංගු මල් ආහාරයට ගන්න පුළුවන් නම් හරිම වැදගත් කියන එකයි අම්මාගේ රස කුසී YouTube නාලිකාව තුළින් අද අපි ඔබට ඉදිරිපත් කරේ. වීඩියෝ එක බලන්න, වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. channel එක හැමෝම subscribe කරන්න, subscribe නොකරපු අය bell icon එක click කරන්න, share කරලා comment එකකුත් දාන්න. ඒ වගේම කතුරුරුංගු පැල හදා ගන්න ඕන අයට අපිට ඒක ලබා දීමේ හැකියාව තියෙනවා. පැල ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ ඕන කෙනෙක් අපිට කමෙන්ට් එකකින් කතා කරන්න. එතකොට අපිට එහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව like කරලා share කරලා අපේ වීඩියෝ එක හැමෝටම නරඹන ආකාරයට හැමෝම උදව් කරන්න. හොඳයි එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා.